හෙලෝ මගේ යාළුවනේ ඉතින් කොහමද? ඔන්න ඉතින් අද ඔයාලා එකතු වෙලා ඉන්නේ ඉන්දුසර ගේම් හබ් කියන YouTube channel එකත් එක්ක. ඉතින් ඔය කට්ටියට මතක් කරන්න ඕන වැදගත්ම දේ තමයි ඔය කට්ටිය මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න මොනවත් වෙන්නේ නැහැ ඔක එබ්බුවා කියලා. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් like එකකුත් දාලා පහලින් තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න. එතකොට තමයි මම දාන වීඩියෝ එකක් ඔය කට්ටිය ඉක්මනින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ ඔය කට්ටිය කමෙන්ට් ගේම් එක හොඳයි නම් ඒ ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් යාළුවනේ අපි යමු වීඩියෝ එකට. යාළුවනේ අපි මේ ප්ලේ කියන බටන් එක ඔබමු. හරි මම ප්ලේ දුන්නා. ඉතින් යාළුවනේ ඔය කට්ටියට කියන්න තියෙන්නේ අපි යන්නේ ට්‍රිප් එකක්. අපි යන්නේ රත්නපුරේ ඉඳන් කොළඹ බලන්න. ඉතින් යාළුවනේ අපි බස් එක සිලෙක්ට් කරගමු. හරි. ඊට පස්සේ රවුටර් මොඩ් දාගමු. ඊට පස්සේ රත්නපුර සිලෙක්ට් කරලා කොළඹ සිලෙක්ට් කරමු. ඊට පස්සේ ප්ලේ දෙමු. හරි ඉතින් යාළුවනේ විරාමය ප්ලේ වෙනවා ගණන්. හරි ඉතින් යාළුවනේ මම විරාමය කට් කරා. දැන් ලෝඩින් වෙනවා. එතකන් පොඩ්ඩක් ඉන්න. හරි ඉතින් යාළුවනේ ඔන්න සුපුරුදු පරිදි කට්ටිය නගිනවා. කලින් අප්ඩේට් එක නම් මෙහෙම නැග්ගේ නෑ ඉතින්. කරන්න දෙයක් නෑ. ඉතින් මේක ඉතින් නගිනකම් බලන් ඉන්න වෙනවා. හරි ඉතින් යාළුවනේ අපි ගමන පටන් ගන්න. හරි ඉතින් යාළුවනේ ඔන්න අපි ගමන ආරම්භ කරන්න යන්නේ බුදුසරණ දෙවිපිටයි. ඔන්න නෑ යාළුවනේ අපි යන්න තමයි හදන්නේ. හරි එහෙනම් ගමනේ යා. ඉතින් යාළුවනේ තවත් දෙයක් මතක් කරන්න තියෙනවා. මේකේ දැන් මම අද ප්ලේ කරන ඩ්‍රයිවිං සිමියුලේටර් නේ. ඔය කට්ටියට තව කැමති ගේම් එකක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම කට්ටියට ඒ ගේම් එක ඉක්මනින්ම ගේනවා. අම්මලා කිරියාවනේ පොඩි එකක් අමතකුණා. මේකේ ටයර් හදන්න බැරි වුණා. ඉතින් ගණන් ගන්න එපා පොඩ්ඩක්. අවුල් යනවාම තමයි කාටවත් අරදිනවා. ගණන් ගන්න එපා. එහෙනම් යාළුවනේ අන්සුපරි හෝන් තුනකුත් දාගත්තා. ඔය කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න. හෝන් තුන හොඳයි කියලා. වද්දාගත්ත යාළුවනේ මම. පොඩ්ඩක් ගණන් ගන්න එපා ඉතින්. ඔන්න එහෙනම් යාළුවනේ මම හෝන් තුන ගහ ගන්නවා. ඔය කට්ටිය කැමති හෝන් එක පළවෙනි එක හොඳයි කියලා දාන්න. දෙවෙනි එක හොඳයි කියලා දාන්න. තුන්වෙනි එක නම් තුන්වෙනි එක හොඳයි කියලා දාන්න. ඔන්න එහෙනම් යාළුවනේ 1 2 3 ඔන්න පළවෙනි එක. ඔන්න යාළුවනේ දෙවෙනි එක. තුන්වෙනි එක. හරියට හරියනම් ඔන්න අපි දැන් ටෙස්ට් එකක් දාගෙන යනවා. යන්නත් තමයි ඉතින් යාළුවනේ. මේ කොහමද? ඒක නෙමෙයි. බයි. ඔන්න මාළියෙක් නා මාමේ කොහොමද? ආයෙත් මාළුනේ. පිරිරි. ඔන්න වංගු මල්ලි හැප්පුණා. ඉතින් ආවේ ඔයාලා කොහමද? ඔයාලා හැප්පුවා නේද? දැන් සතුටුද? දුකද? දුක තමයි මල්ලි ජීවිතේ. සපන්නේ. ඉතින් යාළුවනේ ඔය කට්ටිය මේ පිස්ස ලාම ඩවුන්ලෝඩ් කරගන්න නම් ඔය කට්ටිය දැන් තැන සිලෙක්ට් කරනවා. තැන සිලෙක්ට් කරාට වැඩක් නෑ. ඔය කට්ටිය එක යන්න කොහෙද කියලා දැනගන්න නැත්තම්. ඔය කට්ටියට පේන්නේ නැති මගේ දකුණු අතේ උඩ කැරවලේ තියෙනවා කොටුවක කොළ පාට නිකන් පාරකගේ. ඕකේ ඉතින් රතු පාට තියෙන්නේ මගේ බස් එක තමයි ඉතින්. මගේ නෙමෙයි ඉතින් මේ ගේම් එකේ බස් එකන්නේ. ඔය කොළ පාට තියෙන පාර තමයි යන්නේ. වැරදි පාර ගියොත් ඒ පාර පෙන්නන සුදු පාටට.
ඒකින්ද යාළුවනේ ඔය කට්ටිය යන්න ඕනේ කොළපාටි පෙන එකේ වරද්ද ගන්න එපා. වරද්ද ගත්තොත් ඔය කට්ටිය නම අවාසිය වැදුනා. නොටීස් දිස්. ඔන්න යාළුවනේ මම මේ ගරාජ් වලට යන්න නැතුව බස් එක සුපිරියට දැන් ඕන් හැදෙනවා තව ටිකකින්. ඔය කට්ටිය බලන් ඉන්න. මොකද කියන්නේ යාළුවනේ ලයිට් පාරක් එහෙම දාමුද? හරි එහෙනම් අපි දාමු. ඉස්සරහට මෙතන අරන් ඉන්න බෑ. හරි එහෙනම් ඔන්න දාන්න යන්නේ. අඩේ මේ පිටිපස්සේ තියෙන්නේ VIP ලයිට් එකක් දන්නද? මම දන්නේ නෑනේ. හරි එහෙනම් ඇරලා යනවා. ඕම් බලන්න යාළුවනේ එහෙනම්. ඕම් බලන්න. ටිකක් වෙලා බලන් ඉන්න. ඔය කට්ටිය බලන්න පුළුවන් ඕම් බලන්න. ඔව් යාළුවනේ ආයෙ අපි ආවා. මොකද ඒ කට්ටිය මගේ කප්පන්ඩ එයා කවුරු කියලා දන්න හිතන් ඉන්නේ. අනේ යාළුවනේ ඔය කට්ටිය මතක් කරලා මගේ YouTube channel එකට ඇක්සිඩන්ට් වෙලා මගේ YouTube channel එක subscribe කරන්න ඕනේ. අමතක කරන්න එපා. ඔය කට්ටිය ඇඟිලි කැඩෙන්නේ නැහැ, තුවාල වෙන්නේ නැහැ. ඕබ වෙන්නත් එපා. ඔක ඔබලා දාන්න. ඉතින් යාළුවනේ මගේ එකට දැනට views 500 ගණක් තියෙනවා. ඉතින් යාළුවනේ 1000 වෙන්න views 1000 වෙන්න පොඩි support එකකුත් දෙන්න. ඒක තමයි ඔය කට්ටිය මට දෙන ලොකුම උදව්ව. මාමේ කොහෙද ඔයා යන්නේ මේ? එයා කොහෙද යනවලු යාළුවනේ? අරෙන් පිලිපි පිපි අපි පිලිපි නෑනේ. යාළුවනේ අපිට මේ ගොඩක් වෙලා ගන්න බෑ. ඉක්මනට යන්න ඕනේ. අපි ටක් ගාලා යන් ගැම්මට. කයාව දම්තර ටිකක් දාපන්. වද්දා ගත්තේ ඔව් මට පිස්සුව ගන්න යාළුවනේ වැදුනා. ඒ කියන්නේ ගණන් ගන්න එපා ඉතින් පොඩ්ඩක්. ඕ බ්‍රේක් ගහන්න. බලන්න යාළුවනේ බ්‍රේක් ගහුවා බ්‍රේක් එක දෙන්නේ නැහැ කරුමට. කර්මේ තමයි ඉතින්. කර්මේ ඵල විපාක. හරියට හරින් කාගත්තනේ හරිනේ වැඩේ. තියන්තන්. රිපෝට් එකේ කමන්න යම්. කලුතර බෝධි මල්ලි ඉන්නවා. බෝධි මල්ලි ගන්න හොඳ නෑ යාළුවනේ පවුදි දෙනවට. ඒකින් අපි මෙහෙම කිමු. කලුතර බෝධිය ගිමු. ඊසිනේ. ඔයින් ඉන්නවා. යාළුවනේ කලුතර බෝධිය පැත්තට අපි ආවා. එයා පැත්තට දැම්මා මෙයාගේ. මෙහෙන් ගාව මෙහෙන් මෙහාට ගත්තා. හරි මං ගත්තා. අන්න යාළුවනේ දැන් පල්ලම් බහලා යන්නේ. ඔය කෝච් යනවා. කෝච් දැකලා නැති කට්ටිය ඇත්තනම් බලා ගන්න. යාළුවනේ මට එක දෙයක් අමතක වුණා. ලයිට් එක දාන්න. හරි දැන් යන්න. යාළුවනේ තරණ එකට ඇවිල්ලා අම්බානට. අය තරන්න දෙයක් නෑ මේක.
බොහොම යාළුවනේ මම ගත්තා මේක. තව පොඩ්ඩක් මම ඉවරයි. ඉතින් මොකද යාළුවනේ මට කරුවලුනේ. හරි ඉතින් යාළුවනේ මම ඕන්න රීසෙට් කරගෙන ආවා. ගණන් ගන්න එපා. ඉතින් පොඩි අවුල් බකල් එනවා. කරන්ට් එක යන්නේ නැහැ. ඉතින් හැප්පුණ එක හැප්පුණාම තමයි. ආය අපිට ඒක අහක් ගන්න බෑ. මොනවද තේරෙන්නවද මන්දා? පොඩ්ඩක් ඉන්න යාළුවනේ. හරි ඉතින් යාළුවනේ මම ඔන්න ආය රීසෙට් කරගෙන ආවා. ඉතින් යාළුවනේ මම රීසෙට් කරගෙන හැප්පුණ දැනට වඩා ටික දුරක් ආවා. මොකද වීඩියෝ එක තව ගොඩක් දිග් වෙනව නැත්තම්. ඒකින්ද යාළුවනේ මම මේක තව ටිකක් ඉස්සරහට ගෙනලා තමයි පටන් ගත්තේ ආය රෙකෝඩ් කරන්න. ඉතින් යාළුවනේ අපි මේවා ටිකකුත් බලාගෙන මෙයා මේ තියෙන යාළුවනේ ආ හිතන හැටි ග්‍රහලෝකාකාරය. අපි යම් බලන්න. යාළුවනේ ඉතින් වේග ගහලා අපි අතුරු බල මිනිස්සයා බස්සලා ඒ මෙතන යාළුවනේ ගහලා තියෙනවා ග්‍රහලෝකාකාරය කියලා අපි එතන ෆොටෝ එකක් ගහගමු. හරි ඉතින් යාළුවනේ මම එතන ගහගත්තා. යාළුවනේ සමහරව දන්නේ නැති කට්ටිය ඉන්නවා කොහොමද මේක මේ ෆොටෝ එකක් ගහගන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔය කට්ටියට පේනවා ඇති. පෙන්න මෙතන තියෙනවා මේ කැමරාවක අයිකන් එක. ඒක උඩ එක සැරයක් ටච් කරාම කියන්නේ ඔය කට්ටියට අවශ්‍ය තැනට ගිහිල්ලා ඒක එපුවාම මේක රෙකෝඩ් වෙනවා. ඔන්න ඉතින් යාළුවනේ අපි ග්‍රහලෝකාකාරයේ ගහගමු ෆොටෝ එක. හරි ඉතින් අපි ගහගත්තා. අපි ඉතින් නිකමට වගේ බස් එකත් ගහගමු. අපේ බස් යාළුවා මේ ඉන්නේ යාළුවා. මේ යාළුවනේ අපි ඒකත් ගහගමු එක. හරි ඉතින් යාළුවනේ ආය ගමන පටන් ගමු. ඉතින් යාළුවනේ තවත් වීඩියෝ එක දික් වෙන හින්දා අපි මේ හරියේ ආය යන්න දෙමු මේ තැන්වල. කෙලින්ම අපිට යන්න ඕන තැනට අපි යමු. ඔය පිටිපස්සට ගන්න ඕනේ. ඉතින් යාළුවනේ පොඩ්ඩක් ඉතින් වද්ද ගත්තා මං. දන්නේ නැත්නම් ඉතින් පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා. ගණන් ගන්න එපා. හරි අපි යාළුවනේ මේකේ මතක් කරන්න ඕනේ වැදගත්ම දේ තමයි මේක තමයි යාළුවනේ මගේ දෙවෙනි වීඩියෝ එක. මම ඔයිට කලිනුත් වීඩියෝ එකක් කරා ඒක කරේ මාතර ඒ කියන්නේ මාතර අප්ඩේට් එකේ පොල්ලෙහානේ බීච් එක බලන්න ගියා. ඒක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. ඒ කියන්නේ යාළුවෝ ඒක තමයි පළවෙනි වීඩියෝ එක. මම ඔයිට ඒකට ඉස්සෙල්ලා ෂෝට් වීඩියෝ එකක් දැම්මා. වීඩියෝ වලින් අරක තමයි පළවෙනි එක. යාළුවනේ මේ සුක්කාන මෙච්චර හුරු නෑ. කියන්නේ යාළුවනේ හරවන්න එහෙම පුළුවන්. ඒ කියන්නේ ගානට හරවන්න අමාරුයි. අර ඊතල දෙක තමයි මට ගොඩක්ම හුරු. යාළුවනේ ඔය කට්ටියටත් ඒක ඊතල දෙක ටිකක් අවුල් හින්දා තමයි යාළුවනේ මම සුක්කානම ගත්තේ. ඉතින් අපි මේ ටික පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ වංගු වැඩි. ඉතින් යාළුවනේ ඔය කට්ටියට එකක් කියන්න තියෙනවා. ඒක තමයි මේ වීඩියෝ එක දැන් අපි මෙච්චර යද්දි දිග වැඩි වෙනවා. ඒකින්ද මම ටික දුරක් ගිහිල්ලාම ආයෙ පටන් ගන්නම් වීඩියෝ එක. හරි ඉතින් යාළුවනේ ඔන්න මම ටික දුරක් ඇවිල්ලා ආයෙ වීඩියෝ එක පටන් ගත්තා. ඉතින් යාළුවනේ දැන් මේ කොළඹ නෙළුම්කුරු ළඟ අපි ඉන්නේ. ඉතින් යාළුවනේ අපි පොඩ්ඩක් ඒක ගහගෙන යන්න නැත්තම් ආයෙ හිර වෙන්න පුළුවන්. ආයෙ මෙන්න බෑ අපිට. මොකද අපි ගොඩක් දුර ඇවිල්ලා තියෙන්නේ. ආයෙ රීසෙට් කළොත් එහෙම අපිට ගොඩක් දුර එන්න වෙනවා. ඒ අස්සේ මැසේජ් උත් වෙනවා යාළුවනේ. හරි යාළුවනේ ඔන්න අපි ගානට හරවලා ගත්තා. හරි ඉතින් දැන් අපිට ඔය කටිලා අර ඈතින් පේන ඇති කොළ පාට කොටුවක එක
අපි එතනට තමයි යන්නේ. පොඩ්ඩක් යන්න ඔතනින් හරවලා ගන්න තියෙන අපිට. ගානට හරවන්න ඕනේ. හරි ඉතින් යාළුවනේ අපි උන් තැනට ආවා. ඉතින් යාළුවනේ අදට අපේ වීඩියෝ එක ඉවරයි. ඉතින් යාළුවනේ ඔය කට්ටියට මතක් කරන්න තියෙන්නේ මගේ channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් like එකකුත් දාලා පහලින් තියෙන bell icon එකත් ඕල් දාගන්න. එහෙනම් යාළුවනේ අපි ගෙහින් එන්නම්. goodbye.